හැමෝම කරවිල කන්න කැමතිත් නෑ. හැබැයි ගොඩක්ම ගුණ ආහාරය. ඉතින් ඕගොල්ලෝ දන්නවද මේ කරවිල මෙහෙම මේ කොළ ටිකක් අරගෙන සමහරු ඔය මම අප්‍රිකන් කන්ට්‍රීස් වල සංචාරය කරනකොට ඒගොල්ලෝ සබම් වෙනුවට මෙහෙම කළා මේ අත්පාය වල ගා ගන්නවා. මොකද ඒ කියන්නේ එක එක සත්තුන්ගේ හානිත් නෑ ඊළඟට හැම පැහැපත් වෙන. ඉතින් ඒ රටවල් වල ඇගේ එක එක ඔය නිකන් කූරුලෑ ඒ එනවට වෙන්නේ නැති. ඉතින් ඒ වගේ තියෙනවා. හැබැයි අපි අද ඇවිල්ලා තියෙන්නේ අපේ කරවිල ග්‍රීන් හවුස් එකට. ඉතින් දැන් මේක ඇත්තටම වැල් හරියටම යවලා මේවා ගන්න දැන් වැල් බඳින්න ඒ arrange කරන්න හද මෙන්න බලන්න මේ චූටියට කරවිල කරලුත් වෙනවා. ඉතින් මේකෙදි අපිට ඊළඟ දේ තමයි පරාගණය කරන්න. බලන්න ෆ්‍රෙෂ් විදිහට. මොකද එළියට වඩා හොඳට හැදිලා. මොකද ගිය දවස්වල මෙහි එළිය හිටෙවුවා නම් සවුත් වෙනවා. මොකද අපේ පැත්තට ලොකු වැහි තිබ්බ ගසුත් පෙරලෙන්න. හැබැයි මේ ඇතුලේ කරවිල හොඳට වැල් ටික හැදිලා තිනවා. දැන් මම පොඩ්ඩක් හිටියේ නැති හින්දා. මොකද මේ ග්‍රීන් හවුස් මේන්ටේන් වෙන්නේ මගේ අතින් හින්දා මට පොඩ්ඩක් මේකේ වැල් ටික බඳින්න බැරි වුණා. ලංකාවේ හිටපු නැති හින්දා ඉතින් දැන් මම මේ වැල් ටික බඳින්න ආවේ. ඉතින් ඒ වගේම මේවා පරාගණය කරන්න ඕනේ. ඉතින් මම පරාගණය කරන හැටි කියන්නම්. දැන් මෙන්න මේ වගේ පිරිමි මල්. ඒ කියන්නේ මේකේ ගෙඩිය නැති මේ බොරු මල අරගෙන ඒ එක මලක් අරගෙන අර මෙන්න මේ වගේ ගෙඩිය තියෙන මලේ අග ගාගෙන යන්න තමයි තියෙන්නේ. ඉතින් ඕගොල්ලෝ දන්නවා කරවිල කියන්නේත් හොඳ ව්‍යාපාරයක්. හැබැයි අපි ඒක දැනගන්න ඕනේ. දැන් ග්‍රීන් හවුස් එකක වගා කරද්දී සමහර වර්ග තියෙනවා එක කාලයකට මිල බහිනවා. ඉතින් මිල බහින්න නැති කාලේ අපි දැනගන්න ඕනේ. ඒ කියන්නේ සාමාන්‍යයෙන් ඕන කෙනෙක් දන්නවා අවුරුද්දේ දැන් ඔය දෙසැම්බර් ඒ කියන්නේ ඒ වගේ කාලෙට කොහොම මිල වැඩි වෙනවා. අප්‍රේල් වලට වැඩි වෙනවා. ඒ ෆෙස්ටිවල් සීසන් හින්දා ඊළඟට ආයේ මිල වැඩි වෙනවා ලෙඩ වැඩි කාලෙට. ඒ කියන්නේ අපිට ස්වභාවික විපත් වැඩි කාලෙට එළවලු වල මිල ඉහළ යනවා. ඉතින් අපි ඕගොල්ලන්ට ඔය එළවලු වල මිල දර්ශක බැලුවාම ඒ කියන්නේ දඹුල්ල එක එක මැනින් මාකට ආර්ථික මධ්‍යස්ථාන පරණ හිස්ටරි එක බැලුවාම ඕගොල්ලන්ට ඒක ඇනලයිස් කරගන්න පුළුවන් මොන කාලෙද තමයි මේක වැඩි වෙන්නේ එහෙම. ඉතින් අපි මේකේ කරවිල වල තියෙන්නේ ඒකයි අනික බෝග මාරුවක් විදියට. ඒ කියන්නේ අපි සාමාන්‍යයෙන් ග්‍රීන් හවුස් වල අපේ මෙහි ග්‍රීන් හවුස් වල ගොඩක් වෙලාවට තක්කලි වවනවා ඊළඟට කරවිල වවනවා ඊළඟට බුලත් වවනවා ඊළඟට නයි මිරිස් වවනවා ඊළඟට මාළු මිරිස් වවනවා ඊළඟට සලාද පිපිඤ්ඤා වවනවා බෙල් පෙපර් වවන ඔන්න ඔයගේ වර්ග තමයි ගොඩක් වෙලාවට වවන්නේ. ඉතින් මේ සැරේ කරවිල වගාව. ඉතින් ඕගොල්ලන්ටත් දැන් මේක අපි හිටවල තියෙන ග්‍රෝ බෑග් වල නෙමෙයි බිම තමයි මේ පැල කරලා තියෙන්නේ. ඊළඟට ඩ්‍රිප් ඉරිගේෂන් එකෙන් වතුර වැටෙනවා. මම ආවේ නැතත් ඔටෝමැටික්ලි හැම වෙලාවෙම ඒ කියන්නේ අපිට ෆෝන් එකෙන් උනත් කන්ට්‍රෝල් කරන්න පුළුවන් විදිහට තියෙන්නේ. ඉතින් ඒ විදිහට වතුර වැටෙනවා. ඉතින් ඕගොල්ලන්ට මේකේ ෆුල් වීඩියෝ එකක් ඕනේ නම් මේක හැදුනහම කොහොමද කියලා කමෙන්ට් කරන්න මම වීඩියෝ එකක් ගේන්න. ඉතින් කරවිල කියන්නේ ගුණ දෙයක් ඒ වගේම ඔයාට ප්‍රොෆිට් එක ගන්න පුළුවන් දෙයක්. හැබැයි ඔයා හොඳ වර්ගයක් හදාගන්න ඕනේ. ඉතින් මෙන්න අපේ කරවිල වගාව. ඉතින් ඕගොල්ලන්ට මේකේ ෆුල් වීඩියෝ එකක් අවශ්‍ය නම් කමෙන්ට් එකක් දාන්න. මේ අපේ ග්‍රීන් හවුස් එක. ෂේප් නේ